ඔව් දැන් අපි මේ රාජාංගනය බලා යන ගමනේ තාම දුෂ්කර වගේම ඉතාමත් අමාරු ගමනක් තමයි මේ රාජාංගනය ගමන. ඔව් අපිට මේ අවස්ථාවේදී අපිට දන්සලකින් සහයෝගය දැක්වුවා. මේ අති සාර්ථක දුර්ග ගමනේ සඳහා අපිට දණ්ඩායුරින් ජනතාව අපිට මේ අවස්ථාවේ සහයෝගය දැක්වුවා. 2.31 දන්න අති සුඛෝපභෝගී ලෑම් මාස්ටරකින් තමයි මේ ගමන අපි ආරම්භ කරේ. මේ ගමන ආරම්භ කිරීමේදී බොහෝම පිරිසක් අපිට මේ දායක වුණා. ඒ වගේම මේ ගමන සඳහා අපිට ප්‍රවාහන පාස්කම් ලබන ඔස්ටින් ජයවර්ධන ඔස්ටින් ජයවර්ධනගේ නිල රථයේ තමයි අපිට මේ ගමන සඳහා අපිට ලබා දුන්නේ. එනවා තෙල් සඳහා දායකත්වය ලබා දුන්නේ නැහැ. ඕරුවන් මාර් වෙලා ගියා ඔස්ටින් ජයවර්ධනගේ රථය අපිට ලබා දුන්නා. 2.32 දරන අතිසුඛෝපභෝගී ලෑම් මාස්ටරින් තමයි මේ ගමන කෙලින්ම කෝටියක් වදින එක. ඔව් මේ ඊටමත් අපි මේ දුෂ්කර ගමන සඳහා අපිට දිශා නිර්ණය කිරීම සඳහා අපිට ලබා දෙනවා මාධ්‍ය අනුග්‍රහය. ඒ වගේම මේ ගමනට ආයෝවන් ඔන්න ඉතින් අද අපි ඔබත් එක්ක එකතු වෙලා ඉන්නේ හතේ හපන්නෝ 4 දෙනෙක් 5 දෙනෙක් එක්ක තමයි මේ වැඩසටහන ඉතින් ඔබට තිලින කරන්නට අපි සූදානම් වෙන්නේ. හිමිදිරි උදෑසන පොඩි පොද වැස්සක් එක්ක අපි අද කතා කරන්න ලෑස්ති අපේ හතේ හපන්නෝ සමගින් අපිත් එක්ක එකතු වෙනවා 4 දෙනෙක්. ඉතින් අපි අහලා බලමු ඒ හතේ හපන්නෝ ඉතින් ඒගොල්ලෝ ආවේ කොහෙන්ද ඒ වගේම තොරතුරු මොනවද කියලා. ඉතින් මගේ ඉස්සරහම මම මේ පැත්තෙන් ඉන්නවා මේ දුවෙක්. ඉතින් දුව ඔයා කොහෙන්ද ආවේ? මම පානදුරේ ඉඳන් ආවේ. අද දුව කැමරාව පැත්තට පොඩ්ඩක් කියන්න. මම පානදුරේ ඉඳන් ආවේ. එතකොට විස්තර ගැන වයස ඉස්කෝලේ එහෙම කිව්වොත් මගේ වයස අවුරුදු 12යි. මම ඉගෙනුම ලබන්නේ ශ්‍රී සුමංගල කාර්යාලය මහාවිද්‍යාලයේ. එතකොට අපි තව පුතෙක් ඉන්නවා ඒ පුතාගෙන් තාම. මම ඉන්නේ අධිකාරි ගමන. මගේ ඉස්කෝලේ තමයි යුනිවර්සිටි එකේ කොහෙන්ද අධිකාරි හරි මේ තව පුතෙක් ඉන්නවා අධිකාරි ඒ පුතාගෙන් පොඩක් අහන්න බෑ. ඒ පුතාගේ නම මොකද්ද? හරි එතකොට මේ වයස? 12. එතකොට අවුරුදු 12ක් වෙනවා නේද? හරි එතකොට දැන් මේ පුතාලාගේ ඉතින් මේ අනාගත බලාපොරොත්තු එහෙම තියෙනවා. මේ ඒ වගේම අපිට තව මේ හොඳ යාළුවෙක් එකතු වෙනවා. මේ ඉතින් ළමයි එකතු වෙන හින්දා තමයි දැන් මේ යාළුවෝ දැන් අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ. ඉතින් අනාගත බලාපොරොත්තු ගැන අපි මේ දුවකින් ඉස්සලාම මේ අහලා ඉන්නු මේ මොකක්ද අනාගත බලාපොරොත්තු කියලා. දුව මොකද්ද ඉතින් දැන් මේ දැන් ඉස්කෝලේ යනවා දැන් ආයෙ පානදුර ඉඳන් මොකද්ද මේ අනාගත බලාපොරොත්තු කවුරු වෙන්නද කියන්නේ? වන්නයි යමති ජනප්‍රිය දරුවක් ඉන්න. ඒකේ ජනප්‍රිය දරුවක් ඉන්න කියන්නේ නිලියක් වගේ වෙන්න නැත්නම් අර සාමාන්‍යයෙන් ව්‍යාපාරික කාන්තාවක් වෙන්න දේශපාලනයට යන්න ඒ වගේ එහෙම කිව්වොත් සින්දු කියන්නේ. සින්දු කියන ජනප්‍රිය දරුවා. හරි ඉතින් ඒ දුවට සුබවදන ගමන් අපි අනිත් පුතාගෙන් අහමු මේ කවුරු වෙන්නද හිතා ඉන්නේ. මම සොෆ්ට්වෙයාර් ඉංජිනේර. හොඳම ඇත්තට මේක වෙනස් තේරීම සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙන්න තමයි පුතා මේ අස්ථාවේදී මේ එයාගේ අනාගත බලාපොරොත්තු තියෙන්නේ. එතකොට මේ තව පුතෙක් ඉන්නවා එයාගේ පුතා ඉංජිනේර. බොහොම හොඳයි ඉංජිනේරෙක් වෙන්න තමයි මේ බලාපොරොත්තු තියෙන්නේ. ඉංජිනේර. හොඳයි. දුවයිලා දොණේ කරේ නම් ඉන්න. යා. දොණේ කරේ නම් ඉඳ ගන්න පුළුවන් නම් ඉඳ ගන්නවත් එපා. ඉඳ ගන්න පුළුවන්. ඉඳ වෙයිවත්ද දන්නේ දැන්? ඉඳ වෙයි ඈ දැන් ඉස්සලා. දැන් ඉස්සලා ඉඳ වෙයිවත්ද දන්නේ උන් ඈ. යන් අයියා. ෂොක්නේ. අනේ යන්න හිතෙන්නේ. Hindi yung kapit mo.
කෝට් තියලා. මෙතෙන්ම උතුරන නම් මේ කෝටුව තියන්නේ එතන. මේ දැන් වතුර වැඩිලා තියෙන පිටින්. වැඩිලා තියෙන වතුර. මේ අවුදෙන් පිටින් එන්න. රණ්ඩ පිරුණා. දැන් කොහොමද නාලට තියෙන්නේ? මේ ඔතනින් නම් අපි ඔයා හිතනවා මේ වතුර හැපි. පීනෙන්න. දැන් තුරන බෝ. දැන් නම් දිගිලි. පීනෙන්න. මටත් පයින් දීලා. ඔය. එපා ඉනාර වතුර නම් ගන්න. නේ උතුරන. Piro datang deh tuh kan? Hitangin deh. තාපුඩ තියෙනවා. අම්මා ස්විමින් පූල් එක වගේ. Oh ini nyono. Dan kok mati rene? Oh ngarep waktu itu. Dan අරින්දලා. apa tidak? Deve kerasin dalam baru. ලුණු salt කරන්ට් වගේ රකින්න කරගෙනවා මෙතනට ඇවිල්ලා අනේ මට බහින්න බෑ හලෝ නැගලා බහින්න ලේසි බහිද්දි තමයි බිම පෙති කලන්ත නෑ ඒතකොට උඩ ඉඳන් පහින්න පුළුවන් හරි වතුරයක් ගහන්නම් අපි. වතුරයක් ගහන්න. අනේ එහෙනම් බෑ මට බැරි මේ ඇස් පියාගෙන බහින්න. මේන නැද්ද දන්නේ ඔහෙන් බහින්න තනක් නේ තියෙනවා. वीडियो करने लगा ඔහොම පුළුවන් ඒ කෘෂි කර්මය කරන්න. ගලක් උඩ නගින්නද පුළුවන් ඒ කෘෂි කර්මයද?
අපේ අම්මෝ ඊට වඩා වැඩි. හරි නගින්න මෙයන් නගින්න. නගින්න. නගින්න අම්මේ. ඔව් නගින්න. කවුරුේ කමන්නේ නගින්න. අනේ බබා ඉස්සරහා බයයි. මේ නගින්නවනම් නගින්න ඔක්කොම. Mang start කරනවා නං. මං start කරනවා. ඒක යන්නේ ඒක යන්නේ. මං start කරනවා. නැගලා start කරනවා. අප්පා නැගලා. දෙන්නකෝ යවත් වීඩියෝ කරා. යන්න නගින්න. මුලත් ඉත නේ මුලත් ඉත. මේ ඔක්කොම පොඩි කට්ටිය ඉන්නකෝ. මේ පොඩි කට්ටිය හිට ගන්න. පොඩි කට්ටිය හිට ගන්න. අනේ ඉඳගන්න මන්දි කට්ටිය. නගින්න. පුංචි එන්න. ඈ? අය ස්ටාර්ට් කරන්න. එන්නද? පැක් කරන්න හරියට පොන්න. ඒ මම ස්ටාර්ට් කරනවා. මේ ඔය ඉස්සරහින් ඉන්න බෑ උත්තර කට්ටිය එන්න පිටිපස්සට. එහෙම යන්නේ එන්න පොලිසියෙන් ගන්නවා. ඥාන සුද්ධ ගමු. ඉස්සෙල්ලා මේක දාන්න ඕනේ මෙතන. ඉවරෙක මෙතන දාන්න. ඕන් කපල්. මෙතන දුස්ති කරන්නේ. මේක. ස්ටාර්ට් කරන්න. ඔයාලා පරිස්සමෙන් ගිහලා දමු කකුල තමයි යන්න ඕනේ ඈ. එකිනෙක හා. දැන් ඔයාලා මේ පහසෙන් ඉන්නේ පහසෙන් ඉන්නේ. මාර්කින් පිටවෙන්න ඕන පහසෙන් ඉන්නේ. හරි. දැන් දමු කකුල තමයි ගන්න ඕනේ ඈ. සිරි. මේ ඉන්නේ මොලි බාස්නේ. සිරි. අධ්‍ය වස්තර. හරියට ඔහොම නෑ. සීවෙන් ඉන්නේ අධ්‍ය වස්තරේ. ගුරාට කියලා දෙන්න නොකරගල. හරි සිරි කකුලේ ළඟ. හරි බාල් වෙන සිරි. එක් කරුද?